everyone. Welcome to our YouTube channel. ඔන්න අද අපි ඔයාලට පෙන්නනවා කොහොමද Italian legalization එකේ VFS appointment එක book කරගන්න කියලා. කලින් videos දෙකක් කරා. පළවෙනි එකේදී අපි කතා කරා කොහොමද VFS appointment එක book කරන්න queue එකට join වෙන්නේ කියලා. දෙවෙනි video එකෙන් අපි කතා කරා කොහොමද අපේ queue number එක update වෙන විදිහ දැනගන්නේ සහ VFS එකෙන් අපිට notification එක ගන්න කොහොමද notification එක එන්නේ කොහොමද කියලා අපි කතා කරා. අද අපි ඔයාලට පෙන්නනවා මේ notification එක ආවට පස්සේ අපි කොහොමද VFS appointment එක book කරගන්නේ කියලා. එතෙන්දී ඔයාලට SMS එකකයි email එකකයි දෙකම එනවා ඔයාලගේ queue number එක 200 300 අතර වගේ යන වෙලාවෙදී. ඒ වෙලාවෙදී ඔයාට මේ notification එක එන්නේ ඔයාගේ appointment එක book කරන්න slot එකක් available කියලා. මේ email එක හරි SMS එක හරි දැක ගමන් ඔයා කරන්න ඕනේ මේ appointment එක book කරන එක. මොකද මේ available slot එක තියෙන්නේ මේ පැය 48 exceed වුණාට පස්සේ ඔයාගේ link එක invalid වෙනවා. ඔයාට ආපහු මේ login එක use කරන්න බැහැ. ආපහු මුල ඉඳලම queue එකට join වෙන්න ඕනේ appointment එකක් book කරගන්න නම්. මේ විදිහට ඔයාට email එක ආවට පස්සේ ඔයාට මුලින්ම තියෙන්නේ අපි කලින් use කරපු URL එක. එහෙම නැත්නම් මේ email එකේ URL එක තියෙනවා. අන්න ඒ URL එක click කරලා ඔයාගේ username එකයි password එකයි enter කරන්න ඕනේ. ඊට පස්සේ එතන තියෙන letters ටික enter කරලා login වෙන්න ඕනේ. ඒ login වුණාට පස්සේ ඔයාට පේනවා payment link එක update වෙලා තියෙනවා pay now කියලා. අන්න එතන pay now එක click කරාට පස්සේ ඔයාට මේ වගේ page එකකට ඔයාව redirect කරනවා. එතෙන්දී ඔයාගේ payment amount එක වෙන්නේ 8500යි. ඒ කියන්නේ legalization වලට appointment එකක් book කරන්න මම 8500ක් ගෙවලා තියෙනවා. මොකද මගේ documents දෙකක් submit කරන්න තිබුණා legalization වලට. ඒ 8500 ගෙවලා මම appointment එක book කරගත්තා. එතෙන්දී මට payment එක කරපු ගමන් පෙන්වන්නේ නැහැ මගේ appointment slot එක මොකක්ද කියලා. මට ඊට පස්සේ email එකක් ආවා මගේ appointment slot එක මොකක්ද කියලා. මෙන්න මෙතන අපිට පෙන්වන්නේ මේ payment එක confirm වුණා කියලා. හැබැයි appointment letter එක ready වුණාට පස්සේ තමයි අපිට email වෙන්නේ. ඊට පස්සේ මෙතන VFS account එකට log වුණාමත් download appointment letter කියලා තියෙනවා. හැබැයි මගේ account එකේ නම් එතන appointment letter එක පස්සේ update වුණාට ඒක වැඩ කළේ නැහැ. මම download කළාට ඒක open කරගන්න මට බැරි වුණා. හැබැයි මට ඊට පස්සේ email එක ආවා. ඒ ආපු email එකේ මගේ date එක, time එක, ඒ ටික ඔක්කොම update වෙලා තිබුණා. හැබැයි අපිට මේ appointment එක මට ඕන දවසට book කරගන්න බෑ. එයාලගේ available slot එක එයාලම automatically අපිට assign කරනවා. මෙන්න මේ විදිහට තමයි අපේ VFS appointment letter එක හම්බ වෙන්නේ. මේ appointment letter එකේ මගේ documents දෙකක් තියෙනවා කියලා පෙන්වන්න තියෙනවා. ඊට පස්සේ එක එක document එකට එන්න තියෙන time එක, appointment time එක එන්නලා තියෙනවා. මෙතෙන්දී මම appointment එකට ගියාම මගේ documents දෙකම එකපාර තමයි ගත්තේ. මොකද time එක එහෙම වෙන වෙනමම ගන්නෙ නැහැ. එකපාර ඔක්කොම documents ටික යාලා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලා VFS appointment එකක් book කරගන්න ඕනේ legalization process එකට. අපේ ඊළඟ වීඩියෝ එකේ අපි ඔයාලට පෙන්නනවා මොනවාද ඕන documents මේ legalization process එකට submit කරන්න කියලා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.